හෙලෝ හැමෝටම මම අද කතා කරන්න යන්නේ මගේ වෙබ් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකේ 13 වෙනි ටාස්ක් එක වන අපේ ප්‍රොඩක්ට් රෙජිස්ටර් කියන පේජ් එක කොහොමද ප්‍රෝග්‍රෑම් කරගන්න කියලා. අපි දැන් මුලින්ම මගේ ප්‍රොඩක්ට් රෙජිස්ටර් කියන පේජ් එකට ගිහින් බලමු ඒක කොහොමද අපි කරන්න කියලා. ඒකට මම මුලින්ම මෙතනින් මගේ sign in page එකෙන් sign in වෙලා අපේ home page එකෙන් ගියන් පස්සේ ඔකට බලාගන්න පුළුවන් මෙන්න මෙතන මේ create skill කියන බටන් එක උඩ ක්ලික් කරාම අපේ product register කියන page එකට යනවා. අපිට මෙතනින් බලාගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට මම මේකේ දේවල් කෙටියෙන් කිව්වොත් අපේ product title එක, product description, category, price, level, status ඒ වගේම මෙතනින් product image එකක් දාගන්න පුළුවන් විදිහට මම මෙතනින් හදලා තියෙනවා. අපි දැන් මේක කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න මම මෙතනට product tag add කරලා ඔයගොල්ලන්ට පෙන්නනවා. ඒකට මම මුලින්ම මෙතන product title එක දෙන්න කලින් මම මෙතන register button එක දීලා බලනවා අපේ validation මම කොහොමද කරගෙන තියෙන්නේ කියලා. ඒකට register product කියන button එක click කරාම ඔයගොල්ලෝ බලන්න පුළුවන් product title is required කියලා. ඊට පස්සේ මම product title එකට මෙහෙම දීලා ආයෙත් මෙතනින් register product කියන එක ඔයගොල්ලෝ බලනවා. එතකොට අපේ product description is required කියලා එනවා. ඊට පස්සේ මම මෙතනින් මෙහෙම description එක උදේලා මම ආයෙත් කරාම අපේ select category කියලා මෙතන message එකක් ඇවිල්ලා මේ ඔක්කොම ඒ විදිහට දෙන්න තමයි මම මෙතන හදලා තින්නේ. අපි දැන් මේ ටික කෙටියෙන් දීලා මෙතනින් active දීලා මම product image එකක් දෙන්න නැතුව මෙතනින් select category කියන register product කියන එක බටන් එක click කරාම අපිට එනවා product image එක උඩට කරන්න කියලා. මේකට මට මෙතනින් select කරලා වගේම මෙතනින් drag and drop කරන්න පුළුවන්. ඒ වගේම අපේ බටන් එක ආවම මෙන්න මෙතන remove image කියන බටන් එකත් මෙතනින් දෙනවා. දැන් ඒක remove image කියන එක click කරාම අපි ආයෙත් මෙතනට ගිහිල්ලා මගේ image එක අයින් වෙනවා. දැන් මම මෙතනට drag and drop විදිහට දාන්න ගියොත් ඔන්න බලන්න පුළුවන්. මම මෙහෙම drag කරලා දාපු ගමන් ආයෙත් මෙතනට එනවා. දැන් අපි මෙතන register product කියන එක click කරාම අපිට බලන්න පුළුවන් success your product has been registered කියලා මෙතනින් එකක් ඇවිල්ලා ඒක තප්පර භාගකට පස්සේ මේක යනවා. ඊට පස්සේ අපේ හේතු skill එකට ගිහිල්ලා මම මෙතන මේක reload කරාම අපිට බලන්න පුළුවන් මම දැන් add කරපු මෙන්න මේ cloud technology කියන product එක අපේ product කියන table එකට add වෙලා තියෙනවා. මම දැන් ඊට පස්සේ ඕගොල්ලන්ට මගේ ER එකේ කරගෙන තියෙන වෙනස්කම් ටික පෙන්නන්න. අපි කලින් පාර ඇඩ් කරපු අපේ product image එකත් ඕගොල්ලෝ මෙන්න මෙතනින් load ලා තියෙනවා බලාගන්න පුළුවන්. ඕගොල්ලෝ මගේ ER එකට ආවම පස්සේ මම මෙතන කරගෙන තියන්නේ මෙන්න මෙතන product කියන table එකේ මම ඇඩ් කරගෙන තියෙනවා මෙන්න මෙතනට. image URL කියන එකයි status ඒ වගේම level price කියන එක වගේම description title ඒ ටික මම කලින් දීලා තිබ්බා. අපි දැන් add කරලා තියෙන්නේ මෙතන level status image URL කියන එකට මම level එකේ data type එක විදිහට enum map පාවිච්චි කරලා ඒකට මම enum beginner intermediate advanced කියලා තමයි දීලා තිබ්බේ. ඒ වගේම status එකේ enum active inactive කියලා දීලා මම label එකේ default expression එක විදිහට begin කියලා දීලා status එකේම active කරගෙන තියෙනවා. ඊට පස්සේ මම ඊළඟට හදාගත්ත table එක කෙනෙකුත් ඒ category table එක ඒ කියන්නේ අපේ product add කරන category එක ඒක හදාගෙන මම ඒකේ ID එකත් දීලා ඒක auto increment කරලා මෙතනින් category කියන name එකක් දීලා ඒකට වාචක කියන data මම choose කරලා මම ඒක not null ඒ වගේම මෙතන unique කරලා තියෙනවා. මම unique කරලා මම මෙතන one to many relationship එකක් දාලා product table සහ category table එක මෙතනින් relationship කරගෙන තියෙනවා. ඔන්න බලා ගන්න පුළුවන්. අපි දැන් යන් මගේ VS Code එකේ කොහොමද මේ ටික මම ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන විදිය බලන්න. මම දැන් ඇවිල්ලා ඉන්නේ මගේ product register.php කියන ෆයිල් එක තුළට. ඒ ෆයිල් එක තමයි මම product register එකට අදාළව තිබුණ ඒ ඔක්කොම design සහ ප්‍රෝග්‍රෑම් එකේ කොටසක් මම මෙතන කරගෙන තියෙන්නේ. ඒකේ ඔයගොල්ලෝ මුලින්ම බලා ගන්න පුළුවන් මම මෙතන PHP tag එකක් දාලා ESET if එක ඇතුලේ ESET එක use කරලා session එකක් තියෙනවද කියලා බලලා තියෙනවා. එහෙම session එකක් මෙතනින් නැත්තම් මම session එකක් start කරන්න කියලා තමයි මෙතනින් කියලා තියෙන්නේ. ඊට පස්සේ මම ආයෙත්
අපි හදාගත් ආයතන ඉෆයක් හදාගෙන එක ඇතුලේ සෙෂන් එක ඇතුලේ ලොග්ඩ් ඉන් කියලා තියෙනවා කියලා බලනවා. එහෙම නැත්නම් හරි මෙන්න මෙතනින් O කියන එක පාවිච්චි කරලා මම සෙෂන් එක ලොග්ඩ් ඉන් එකේ true නෙමෙයිද කියලා බලනවා. එහෙම බලනවා නම් එහෙම නැත්නම් මම requirements කරලා තියෙනවා process auth check කියලා අපි හදාගත්ත ෆයිල් එක. ඊට පස්සේ logged in කියලා variable එක මම මේ විදිහට session ටික අල්ලගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒක user role එකත් මම මෙතනින් හිම අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මම ආයෙත් if එකක් දාලා logged in නෙමෙයිද ඒ කියන්නේ logged in නෙමෙයිද කියලා බලලා එහෙමනම් header එකේ location එක විදිහට මම index.php කියන අපේ sign in page එකට දාලා මෙතන exit කියන එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මම if එකක් දාලා මෙතන user role එකත් ඒ වගේම start lower කියන එකේ user role එක select නෙමෙයි නම් මම මෙතන header එකෙන් අපේ home page එකට මම යවලා තියෙනවා. එහෙමනම් ඊට පස්සේ අපේ header page එක වල මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ fetch categories from database කියන කොටස. ඒක මම category result set කියලා අරගෙන මම මෙන්න මෙතන database එකෙන් query එකක් use කරලා තියෙනවා. use කරලා ඒක මම array categories කියන array එකට මම මෙතන පාවිච්චි කරලා තියෙනවා. එහෙම හදාගෙන මම if එකක් ඇතුලේ category result එක සහ category result එකේ number එක විතරට වැඩි නම් මෙතනින් while loop එකක් use කරලා category කියනවා තවත් variable එකක් හදාගෙන ඒකේ category result එකේ features එක මම මෙතනට ඒකට assign කරගෙන ආයෙත් යටින් අපි categories කියලා හදාගත්තොත් array එකට මම මේ category එක මෙතනින් assign කරලා තියෙනවා. ඒ වගේම ඊට පස්සේ success message සහ error message කියලා මෙතනින් හදාගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යන්නේ අපේ error message සහ success message කියන තැනට. එතනත් මම PHP ටැග් එක ඇතුලේ if එකක් ඇතුලේ මම empty ද බලනවා success image එක. empty නම් කියන්නේ empty නම් මේ කොටස මෙතන මෙන්න මේ හර්ෂදි ලකුණ හින්දා මෙතන empty නෙමෙයිද කියලා බලනවා. empty නෙමෙයි නම් මෙන්න මේක call වෙන තැනයි මම කියලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන error message එකත් මම ඒ විදිහම තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මෙතන කැටගරි කියලා අපි මෙන්න හදාගත්ත එකේ data ටික ඇඩ් කරගන්න කොහොමද කියලා. ඒකට මම මෙතන label එකක් හදාගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන් label එක හදාගන්න. select කියන එකේ ඇතුලේ මම අපේ පළවෙනි option එක නැත්නම් select category කියන එකට යටින් මම php tag එක දාලා for each මම categories කියලා අල්ලගත්ත variable එකේ අරගෙන තියෙනවා category විදියට. එහෙම අරගෙන මම option කියන එක ඇතුලේ value එක php tag එක ඇතුලේ echo කරලා තියෙනවා category කියන එකේ අපේ id එක. ඒ වගේම එකේ අපිට data එක විදියට මම php tag එක ඇතුලේ echo කරලා තියෙනවා category කියලා තියෙන variable එකේ category කියන column name එක. ඊට පස්සේ ඒ for each එක මම මෙතනින් යටින් close කරලා තියෙනවා. ඊට පස්සේ අපි එන්නේ අපේ web page මේ page එකේ script එකට අදාළ කොටසට. ඒකට මම මෙන්න මෙතන script එකක් දාලා constant පාවිච්චි කරලා අපේ upload area එක file input image preview image remove image product form message කියන ටික විදියට මම මෙන්න මෙතනින් අපි උඩ හදාගත්ත ඒ වල id වලට මම කලින් කියපු නම් වලින් constant හදාගෙන තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙම හදාගත්තන් පස්සේ මම upload area එක click කරාම අපිට in file input tab එකකින් හින්දා මම මෙතන upload area.add list එක ඇතුලේ මම click කියන එක දීලා මෙතනින් arrow function එක use කරලා file input.click කියන එක මම මෙතන හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ file input change එක විදියට මම file input add event list change අපේ arrow function එකට මම මෙතන e කියලා දාලා handle file select කියන එක දීලා brackets ඇතුලේ e target files 0 කියලා දීලා තියෙනවා square brackets ඇතුලේ. ඊට පස්සේ මම drag and drop එක හදාගන්න upload area එකට මම add event list එකේ drag over කියන එක විතර use කරලා arrow function එක හදාගෙන ඒකට මම e කියලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ආයෙත් e එක අරගෙන .prevent default කියන එක මෙතනින් call කරලා upload area.class list එකට මම add කරන්න කියලා තියෙනවා border blue 500 ඒ වගේම bg blue 50 කියලා. ඊට පස්සේ අපේ drag and leave එක එම කියන්නේ ඒක drag එකකින් මෙහෙම
කියන මෙන්න මෙහෙම අරගෙන මෙහෙම වෙද්දි වෙනස් වෙන්න තමයි මම ඊළඟට මෙතන හදාගෙන තිබ්බ මෙන්න මේ කොටස හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි එන්නේ drag and drop එකේ drop කොටසට upload area.add event list න එකේ මම drop කියන එක දීලා කලින් වගේම arrow function එක ඇතුළේම e කියන එක call කරලා e.prevent default කියන එක අරගෙන ඒකට මම upload area.class list remove කරන්න කියලා තියෙනවා. border blue 500 එකයි bg blue 50 එකයි. එහෙම අයින් වුණාන් පස්සේ මම මෙතන constant එකක් පාවිච්චි කරලා files equal e data transfer dot files කියන මෙතනින් අරගෙන තියෙනවා. අරගෙන මම if එක ඇතුලේ files dot length equal සමාන greater than 0 ට නම් මෙතන constant එකක් විදිහට data transfer equal new data transfer කියන එක මෙතනින් අරගෙන data transfer dot items add files කියලා මම දීලා තියෙනවා. එහෙම දීලා මෙතන file input files data transfer files කියන එක මෙතනින් හදාගෙන මම යටින් handle file select කියන එක ෆන්ක්ෂන් එක ඇතුලේ මම files කියන එක දීලා ස්ක්වයර් බ්‍රැකට් ඇතුලේ මම මෙතන 0 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි ඉන්නේ මෙන්න මෙතන handle file select කියන ෆන්ක්ෂන් එකට. ඒකට මම ෆන්ක්ෂන් එක හදාගෙන ඒකේ පැරාමීටර් එකක් හදාගෙන තියෙනවා file කියලා. එම් හදාගෙන මම මුලින්ම අපේ validate කරගෙන තියෙනවා file type එක. ඒකට මම if එකක් යොදලා මෙතනින් file type stars with image කියන එක දීලා එහෙම නැත්නම් මම show error කියන එක මෙතනින් දීලා තියෙනවා. ඒ show error කියන ෆන්ක්ෂන් එක යටින් හදාගෙන තියෙනවා. ඒ මේක පස්සේ හදාගන්න. ඊට පස්සේ මම අපේ file size එක බලා ගන්න මම constant එකක් විදිහට max size කියලා දීලා ඒක 5 ගුණ කිරීම 1024 ගුණ කිරීම 1024 ඒ කියන්නේ MB 5කට මම මෙතන හදාගෙන තියෙනවා. එහෙම හදාගෙන if එකක් ඇතුලේ ෆයිල් එකේ size එක මම max size වලට වඩා විශාලයි නම් මෙන්න මෙතන show කරන්න කියලා තියෙනවා මෙන්න මේ error එක. ඊට පස්සේ මම අපේ create preview එක හදාගන්න මම constant එකක් විදිහට reader කියලා දීලා ඒක නම new file reader කියලා දීලා තියෙනවා. දීලා reader කියන constant එකේ onload කියලා අරගෙන arrow function එක ඇතුලේ e කියලා දීලා preview image.hrc e target result කියන එක දීලා image preview.classlit remove hidden කියන එක මම call කරලා තියෙනවා. ඊට පස්සේ upload area එකේ මම class list එකට add කරගෙන තියෙනවා hidden එක. ඒ වගේම form message එකේ මම hidden කියන එක add කරගෙන තියෙනවා. add කරගෙන මම reader.read as data url bracket ඇතුලේ file කියන එක මෙතනින් අරගෙන දීලා තියෙනවා. ඊට පස්සේ මම අපේ අර remove button එක image remove button එක හදාගන්න තියෙන්නේ remove image.add event list click කියන එකේ arrow function එක දාලා file input value එක මම මෙතනින් 0 කරගෙන එහෙම නැත්නම් null කරගෙන තියෙනවා. ඊට පස්සේ මම image preview.class.list add hidden කියන එක add කරලා upload area class එක remove කරලා තියෙනවා. මම add කරලා තිබ්බ hidden එක මම මෙතනින් remove කරලා preview images rc එක මම මෙතනින් ආයෙත් null කරලා තියෙනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මෙතන form submission කියන කොටසට. form submission එකේ මම product form add event list න submit කියන එක call කරලා assign කියන එකේ අරගෙන මම arrow function එක දීලා මෙතන e.prevent default කියන එක call කරලා මම මෙතන validate කරගෙන තියෙන මගේ inputs ටික. ඒ කියන්නේ මම මෙතන අපිට හදාගත්තේ වලට මම දීලා තිබ්බ product title, description, category, price, level status කියලා දීලා තිබ්බ IDs ටික අරගෙන මම මෙතන ඒ නම් වලින්ම constructs හදාගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම උඩේ එකේ අර හදාගත්ත constant image කියන මම මෙතන file input එකේ අපේ image එකත් අරගෙන තියෙනවා. අරගෙන ඔයගොල්ලෝ මේ විදිහට අපි කලින් හදාගත්ත විදිහටම මෙතන validate කරගෙන තිනවා. ඔයගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එන්නේ අපි උඩ හදාගත්ත variable කියන්නේ constructs වල form data එක හදාගෙන තියෙන තමයි ඔයගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම try catch එකක් දීලා මෙතන try එක ඇතුළේ මම constant response equal await fetch මෙන්න මේ process folder එකේ තියෙන product registration process.php කියන එකට මේකේ ආවලා තියෙනවා. post method එකෙන් body එක විදිහට මම form data එක use කරලා තියෙනවා. ඊට පස්සේ මම constants එකක් ඇතුලේ result කියන එක අරගෙන එකේ await response.text කියන එක මෙතනින් assign කරගෙන තියෙනවා. ඊට පස්සේ මම if එකක් දාලා
result එක success කියන එකට equal නම් එන්න windows location.href product registered php success කියන මෙන්න මේක කොටස මම මෙතන echo කරලා else එක ඇතුලේ show error result කියන එක මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ මම catch එක ඇතුලේ මම error කියන එක දීලා මේ show error කියන function එකේ මෙන්න මේ ටික අරගෙන තියෙනවා. අපි දැන් කතා කරමු show error message සහ success message එක හදාගෙන තියෙන විදිහ. ඒක හදාගෙන තියෙන විදිහ බලුවම මම function show error කියලා මෙතන දීලා ඒක ඇතුලේ මම message කියලා variable එක තමයි parameter දීලා තියෙනවා. ඊට පස්සේ මම form message ලැබුවට හදාගෙන constants එකේ form message.text content equal message form message class name මෙතන මෙන්න මේ ටික වෙනස් කරලා ඒකේ class list එකෙන් මම hidden එක remove කරලා තියෙනවා. remove කරාන් පස්සේ windows.scroll to top form message offset -100 behavior smooth කියලා දීලා තියෙනවා. දීලා මෙතන මෙතන ඒ විදිහට තමයි function show error function එක තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ show success කියන function එක හදාගන්න මම මේ විදිහටම show success කියන function එක හදාගෙන message කියන parameter එකක් දීලා form message text content equal message කියලා දීලා class name විදිහට මෙන්න මේ ටික වෙනස් කරලා class list එකෙන් මම remove කරගෙන තියෙනවා hidden එක. ඊට පස්සේ මම මෙතන හදාගෙන තියන්නේ අපි messages hidden වෙන විදිහට ඒ hidden එකට මම function reset message element කියලා parameter දීලා ඒක ඇතුලේ if element set time out එකක් විතර මෙන්න මේ ටික හදාගෙන තියෙනවා ඔන්න බලා ගන්න පුළුවන්. ඒ වගේම reset alert box එකක් ඕන මෙතනින් ඒ විදිහෙන් බලා ගන්න පුළුවන්. අපි දැන් මගේ product register process.php කියන ෆයිල් එකට ගිහින් බලමු මම මේකේ ඉතුරු ප්‍රෝග්‍රෑම් ටික කොහොමද කරගෙන තියන්නේ කියලා. ඔකන් දැන් බලා ගන්න පුළුවන් මගේ product register.process.php කියන ෆයිල් එකට. ඒ ෆයිල් එකේ මම මුලින්ම php tag එක ඇතුලේ අපි කලින් වගේ මෙතන if එක ඇතුලේ මම session එක නැත්නම් session එක start කරගෙන තියෙනවා. ඊට පස්සේ header එක ඇතුලේ content type text plain කියලා නිකන් normal text එක තමයි අද පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ මගේ database එක මෙතන හදා require කරගෙන තියෙනවා. බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන if එක හදාගෙන මම is set tag එකතුලේ මම logged in කියලා කියව නැත්නම් මම echo කරන්න කියලා තියෙනවා unauthorized access කියන එක. ඊට පස්සේ user role එකට දාලා කොටස් ටික මම අපේ product register.php ෆයිල් එකේ තිබ්බාගේ මම මෙතනත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ user id එක ගන්න මම set එක දාලා මම session එක ඇතුලේ තියෙන user id එක මෙතනින් අරගෙන තියෙන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එහා පැත්තේ form data එකක් විදිහට අරගෙන ආපු data ටික මම post method එකෙන් අරන් ආපු data ටික මෙතනින් ආයෙත් variable ඇතුව අල්ලගෙන තියෙනවා ඔයගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම validation part එකත් මේ විදිහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ වැදගත් කුසල එන verify category exits කියන එක මම මෙතනින් හදා ගන්න. category check database එකේ මෙන්න මේ විදිහට මම query එකක් run කළා. ඒක category check කියන එක මෙතනින් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ valid levels විදිහට මම beginner intermediate advanced කියන ටික array එකක් හදාගෙන ඊට පස්සේ valid statuses කියලා මම මෙතනින් active inactivate කියලා මෙතනින් array එකක් හදාගෙන තියෙනවා. එහෙම හදාගෙන මෙතන ආයෙත් validation part එක කරගෙන තියෙනවා. ඔයගොල්ලෝ මෙතනින් බලන්න පුළුවන්. ඊට පස්සේ මම handle file upload කියන file upload කියන කොටසට ආවම if එක ඇතුළම set එක දීලා file එකේ images කියලා එකක් නැත්තම් හරි එහෙම image එකේ error කියලා එකක් එනවා නම් මෙතන echo please upload the product image කියනවා මේක echo කරලා මෙතන exit කරලා තියෙනවා. ඊට පස්සේ $sign image එකක් කියලා variable එකක් හදාගෙන මම ඒකට files image කියලා මෙතනින් assign කරගෙන තියෙනවා. ඊට පස්සේ ආයෙත් අපේ image එක මෙතනින් validate කරගන්න allowed items කියලා විදියට දීලා image jpg image png image webp image gif කියන කොටස් ටික මෙතන array එකක් විදියට හදාගෙන මම file info කියන variable එක හදාගෙන ඒකට finfo open මෙන්න මේ කොටස මම හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම ආයෙත් mim type කියලා variable හදාගෙන ඒකට ආයෙත් මම finfo file අපේ finfo කියලා හදාගත්ත variable එක
image එක ඇතුලේ temporary name එක මෙතන හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන f-info close කරනවා file info කියන variable එක මෙතනින් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මම if එකක් ඇතුලේ අපි උඩ හදාගත්ත array එකේ in array mem type allowed type කියන එකක් දීලා මෙතනින් ඒ array එකේ නැත්තම් මෙන්න මේ ටික මම echo කරන්න කියලා තියෙනවා. invalid file type only jpg png if and webp are allowed කියලා දීලා මෙතන exit කරලා තියෙනවා. ඒ කියන්නේ අපි මෙතන හදාගත්ත මෙන්න මේ array එක ඇතුලේ මෙන්න array එක ඇතුලේ මෙන්න මේ ටික නැත්තම් මම මෙන්න මේක call කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපි කලින් කතා කරා මෙතන ෆයිල් එකේ size එක මෙතනින් check කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන මම මේක upload ඒ කියන්නේ අපි add කරගන්න picture එක මෙන්න මෙතන upload කරගන්න මම upload dir කියන variable එක හදාගෙන ඒක මෙතන මෙන්න මේකත් use කරලා මෙතන .com සතුලේ මම /upload product කියන එක හදාගෙන තියෙනවා. ඕගොල්ලන්ට ඒක මෙතන මෙන්න මේ process file එකේ මෙතන upload කියලා හදාගෙන මෙතන මම add කරගෙන තියෙන image ටික ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙන්න මේකෙන් add කරන image ටික මෙන්න මෙතනට තමයි ඊට පස්සේ එන්නේ. මම දැන් අපි add කරපු එක බලුවොත් ඔන්න බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපි මේ add කරපු image එක මෙතනින් ඇදලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන අපේ file එකේ මෙන්න මේ විදිහට unique name එකක් හදාගන්න මම මෙතන file extension කියන variable එක හදාගෙන ඒකට path info image name path info extension කියන මෙතනින් දීලා හදාගෙන තියෙනවා. ඊළඟ file name එක මෙන්න මේ විදිහට file name එක හදාගන්න මෙතන product/user id මෙන්න මේ විදිහට /time_ මෙතනින් ඔක්ට විදිහට මෙතනින් normal id එක හදාගෙන මම file extension එක මෙතන දෙකක් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ product_7_ ඊට පස්සේ අපි මෙතන time එක සහ මෙන්න මෙතන hexa ඔක්ට number එකක් මෙතන ඔයගොල්ලෝ බලලා මෙතන අන්තිමට jpg එක බලා ගන්න පුළුවන්. ඒ විදිහට මම file path එක ඇතුලේ මම file path කියන variable එක හදාගෙන ඒකට upload dir.file name කියන එක මෙතනින් දීලා ආයෙත් file url කියලා මම file එක variable එක හදාගෙන uploads products/file name මෙතනින් call කරලා තියෙනවා. ඊට පස්සේ මම මෙතනින් අපේ upload file එක move කරන්න if එකක් දීලා move upload file කියන function එක call කරලා image temporary name file name කියන එක call කරලා එහෙම මේක වෙන්නේ නැත්නම් මෙන්න මේ ලකුණෙන් අපි echo කරලා තියෙනවා මෙන්න මේක පෙන්නන්න කියලා. ඊට පස්සේ මෙතනින් exit කරලා තියෙනවා. ඊට පස්සේ මම try catch එක use කරලා try එක ඇතුළේ මම result කියන variable එක හදාගෙන මම database එකේ IUD එහෙම නැත්නම් insert update delete කියන මේ function එකේ මම මෙතනට අපි insert කරගෙන තියෙනවා අපි උඩ හදාගත්ත මෙන්න මේ data ටික මම මෙන්න මෙතනින් database එකට මම input කරන්න කෝඩයක් හදාගෙන තියෙනවා. ඒ කෝඩයෙන් ඒක උනා පස්සේ මම effect දීලා මේ result කියන variable එක මේක හරි ගියාම මම echo කරන්න කියලා success කියලා. ඒ කියන්නේ මෙන්න මේ success කියන එක call වුණාම අපේ මේකේ product register කියන file එකේ මෙන්න මෙතන හදාගත්ත මෙන්න මේ success එක මෙන්න මේක call වෙනවා. ඊට පස්සේ මම ආයෙත් මෙතනට ආවම පස්සේ ඒ if එකේම else එක විදියට තියෙන කොටසෙන් මම unlick කරලා තියෙනවා file path එක. එහෙම unlick කරලා echo fail to register the product please try again කියන එක දීලා තියෙනවා. ඊට පස්සේ මේ try එකේ catch එක විදියට මම exception කියලා variable එක හදාගෙන මම if එකක් ඇතුලේ file exits එහෙම නැත්නම් ඒ කියන්නේ මේ file එකක් තියෙනවා නම් file path එක unlick කරන්න කියලා තියෙනවා. මෙන්න මේ file අපි උඩ file path එක. ඊට පස්සේ මම අන්තිමටම echo and error occurred කියලා අරගෙන මෙතන අපේ variable එකට get message කියන එක call කරලා තියෙනවා. ඒක තමයි අපි අද කතා කරන මෙන්න මේ අපේ register new product කියන web page එකේ program එකට අදාළ කොටස. අපි මේකෙම තවත් වීඩියෝ එකකින් නැවත